ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි සුවිශේෂයේ හරි ලස්සන සිද්ධියක් දකිනවා. ඒ තමයි ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ගමට ගියාම ඒගොල්ලෝ හරියට උන්වහන්සේව යම් විදියකට අගය කිරීමක් කරනවා. කොහොමද මේ මනුස්සයට මෙච්චර දැනුමක්? කොහොමද මේ මනුස්සයට මෙච්චර බුද්ධියක්? මොකද මේ මනුස්සයාගේ දෙමව්පියෝ අපි දන්නවා. ඉතින් ඒ අය උන්වහන්සේව යම් විදිහකට අගය කිරීමක්, ඇඩ්මයර් කිරීමක් කරනවා. නමුත් ඒ අගය කිරීමත් එක්කම තිබුණේ ඒගොල්ලන්ට පොඩි ඊර්ෂ්‍යාවක්. ඇයි එයාට විතරක්? එයා නිකන් මොකක්ද මේ හදාගෙන තියෙන ලොකුකම? එයාට මේ දේවල් කරන්න තිබුණු හැකියාව මොකක්ද? මොකද එයාව අපි දන්නවනේ. මොකද එයාට ඇයි මට නැත්තේ? ඇයි එයාට තියෙන්නේ කියන පොඩි ඊර්ෂ්‍යාවක් ඔවුන් තුළ හට ගැනීමක්. පොඩි ඊර්ෂ්‍යාවක්. ප්‍රමාදනි මේ ඊර්ෂ්‍යාව ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අපිටත් ඇති වෙන්නට පුළුවන්. අපේ කාට හරි ගොඩාක් වෙලාවට ওই නෑදෑයෝ අතර තියෙනවනේ ලොකු ඊර්ෂ්‍යාවක්. නෑදෑයෝ තරහ වෙන්න එපා මෙහෙම කිව්ව කියලා. නෑදෑයෝ අතර පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා. සමහර වෙලාවට තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ මේ ওই ඥාති සහෝදර සහෝදරියන්ගේ අය ටිකක් හොඳට ඉන්නකොට, හොඳට ජීවත් වෙනකොට, ටිකක් වැඩි දියුණු වෙනකොට, ටිකක් ලස්සනට ඒගොල්ලෝ සාමයෙන් සමාදානෙන් ඉන්නකොට, හොඳට පවුල් කනකොට පුදුම ඊර්ෂ්‍යාවක් නෑදෑයන් අතර ඇති වෙනවා. උන්ට කොහොමද? උන් කොහොමද එච්චර හොඳට හිටින්නේ? උන් අපි දන්නවනේ උන් කොහොමද මේ හිටියේ? මේ වගේ අර වචනය තුළම සිද්ධ වෙච්ච දේ අද යථාර්ථයක් හැටියට අපේ ජීවිතවල සිද්ධ වෙනවා. හැබැයි ප්‍රේමවන්තයනි, අපි මතක තියාගන්නට ඕන, ඊර්ෂ්‍යා කිරීම තුළ කවමදාක්වත් ඔබ ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඒ ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ. ඔබ වෙන කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් හිතුනම, ඔබට ඊර්ෂ්‍යාව හිතුනම එයා ඒ ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව තුළ පීඩාවට පත්වෙන්නේ ඔබමයි. ඒ ඊර්ෂ්‍යාව තුළ අපහසුතාවයට පත්වෙන්නේ ඔබමයි. ඊර්ෂ්‍යාව තුළ වරදට පත්වෙන්නේ ඔබමයි. එනිසා ඊර්ෂ්‍යාවක් කවමදාක්වත් තවත් කෙනෙකුව විනාශ කරන්නේ ඔබවමයි. මොකටද ඒ නිසා අපි ඊර්ෂ්‍යා කළ යුත්තේ? මේ ලෝකයේ තුළ හැමෝටම එක වගේ නෑ. තම තමන්ගේ හැකියාවන් තුළ, තම තමන්ගේ දක්ෂතාවයන් තුළ, තම තමන් ලබා ගන්න ඒ වරප්‍රසාද ආශිර්වාද තුළ ඔවුන්ගේ ජීවිතයේ පියවරෙන් පියවරට යහපත් විදියට ඉදිරියට යන අයට ජීවිතේ ලොකු පැවැත්මක් තියෙනවා. එනිසා කාටවත් අපි ඊර්ෂ්‍යා කරගෙන ඉස්සරහට යන්න නෙමෙයි. දෙවියන් වහන්සේ තුළ ආදරණීයව උන්වහන්සේගේ බලයත් එක්ක, උන්වහන්සේගේ ආදරයත් එක්ක, උන්වහන්සේ දෙන වරප්‍රසාදයත් එක්ක පූර්ණව ඔබ ඉදිරියට යනකොට ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ඒ ආශිර්වාදය තුළ ඔබ ලබා ගන්න උන්වහන්සේගේ වරප්‍රසාද කිසිම කෙනෙකුට ගන්න බෑ. ඔබට කවුරු ඊර්ෂ්‍යා කළත් බය වෙන්නට එපා. මොකද ඔබට ඊර්ෂ්‍යා කරන අය ගොඩක් ඉන්නට පුළුවන්. ඔබ වටා ඉන්නට පුළුවන්. ඔබේ නෑදෑයන්, ඔබේ සහෝදර සහෝදරියන්, සමහර විට ඔබේම අසල්වැසියන් ඔබට ඊර්ෂ්‍යා කරනවා ඇති. ඔබට එක දේවල් කියනවා ඇති ඊර්ෂ්‍යාව නිසා. ඔබගේ සමහර වෙලාවට ඔබ ගැන වැරදි විදිහට ඊර්ෂ්‍යාව නිසා කතා කරනවා ඇති. බය වෙන්න එපා. ඒ ගැන කරදර වෙන්න එපා. ඒ වලට ඔබ ප්‍රතික්‍රියා කරන්නට යන්නත් එපා. නිහඬව ඉන්න. ඒ සියලුම දේවල් ජේසුට බාර දෙන්න. ජේසුට ඒගොල්ලෝ ඊර්ෂ්‍යා කළා කියලා ජේසු ඒගොල්ලන්ට මොකුත් කරන්න ගියේ නෑ. ජේසු එතනින් යන්න ගියා, එච්චරයි. ඒ ඊර්ෂ්‍යාව තුළ පීඩාවට පත් වුණේ එයාලමයි. ඒ නිසා ජේසු වගේ අපිට ඊර්ෂ්‍යා කරන අයට, අපි ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ කාටත්, ඒත් අපිට ඊර්ෂ්‍යා කරන අයට ප්‍රතික්‍රියා නොකර සමිඳාරන් වහන්සේගේ දයාව ඔවුන්ට අපි දානය කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.